ශුද්ධෝ කන්නේ මරියතුමියගේ සහ ස්වර්ගාරෝපණය පිළිබඳව පසුකාලීන ලියවිල්ලක් වන පාසින් ඔබ් ද බ්ලෙසඩ් වර්ජින් මේරි අනුව එය අරිමාතේ ජෝසෆ්තුමාට ආරූඪ කර තිබේ. ක්‍රිස්තු වර්ෂ 700 වසරේ මුල් කාලයෙන් පසුවයි ලියවුන බව සැලකෙන්නේ. එහි සඳහන් වන්නේ අපොස්තලවරුන්ගෙන් කෙනෙකු තෝමස්තුමා මරියතුමිය මියගිය අවස්ථාවේ එහි නොසිටි බවයි. ඔහු ප්‍රමාද වී පැමිණි නිසා මරියතුමියගේ සොහොන නැවත විවෘත කරන ලදී. එහි තිබුණේ ඇගේ සොහොන් වස්ත්‍රය පමණක් වන අතර ඇගේ ශරීරය නොතිබිණි. ඉන්පසු මෙම සිදුවීම සනාථ කිරීමේ සලකුණක් ලෙස මරියතුමිය ස්වර්ගයේ සිට තම ඉනපටිය ගර්ඩල් තෝමස් අපොස්තලතුමා වෙත පහතට හෙළන බව සඳහන් වේ. පසුව නිර්මාණය වූ මරියතුමියගේ ස්වර්ගාරෝපණය දැක්වෙන සිතුවම් බොහොමයක් මෙම සිදුවීම නිරූපණය කර ඇත. මංගල්‍ය ඉතිහාසය මරියතුමියගේ නිද්‍රා මංගල්‍ය නොහොත් ෆීස්ට් ඔබ් ද ඩොර්මිෂන් ක්‍රිස්තු වර්ෂ 7 වන සියවසේ මුල් කාලයේ බටහිර ලෝකයට පැමිණියා. 9 වන සියවසේ බටහිර කතෝලික දින දර්ශනවල එහි නම ස්වර්ගාරෝපණ මංගල්‍ය අසම්ප්ෂන් ලෙස වෙනස් විය. ක්‍රිස්තු වර්ෂ 600 දී කොන්ස්තන්තිනෝපලයේ සඳහා අධිරාජ්‍ය මොරිස් විසින් අගෝස්තු 15 වන දින මෙම මංගල්‍ය පැවැත්වීමට නියම කරන ලදී. වසර 50කට පමණ පසුව එය රෝමයට හඳුන්වා දෙන ලදී. සර්ජියස් සුද්ධෝත්තම පියතුමා 687 මෙතුමා විසින් නිකුත් කළ නියෝගයක් ලෙස මෙම මංගල්‍ය සඳහන් කර ඇති අතර එය වෙනුවෙන් පෙරහැරක්ද නියම කර තිබුණි. ලියෝ 4 වන සුද්ධෝත්තම පියතුමා මෙම මංගල්‍යයට විශේෂයක් දෙන ලෙස විශේෂ දින 8ක් සන්ධ්‍යා යාම පිළිවෙතක් ඉටු කරමින් සැමරීමට සැලසුම් කරන ලදී. නිකල සුද්ධෝත්තම පියතුමා එය නත්තල හා පාස්කු මංගල්‍ය ලෙසට සමාන වැදගත්කමක් ඇති මංගල්‍යයක් ලෙස සලකන ලදී. බෙනඩික් 14 වන සුද්ධෝත්තම පියතුමා මෙම විශ්වාසය ප්‍රතික්ෂේප කිරීම අභක්තිත හා අපහාසාත්මක බව ප්‍රකාශ කළේය. ස්වර්ගාරෝපණය දේවදාත්මික සත්‍යයක් ලෙස ප්‍රකාශ කිරීම 1849 සිට 1950 දක්වා මරියතුමියගේ ශාරීරික ස්වර්ගාරෝපණය විශ්වාසයේ දේවධර්මයක් ඩොග්මා ඔෆ් ෆේත් ලෙස නිල වශයෙන් ප්‍රකාශ කරන ලෙස ඉල්ලීම රෝමයට ලැබුණි. 1946 මැයි 1 වන දින පියුස් 12 වන සුද්ධෝත්තම පියතුමා ලෝකයේ සියලුම රදගුරුන් වෙත ලිපියක් ලියවමින් ඔවුන් ලවා මෙලෙස විමසන ලදී. කන්‍ය මරියාවන්ගේ ශාරීරික ස්වර්ගාරෝපණය විශ්වාසයේ දේවධර්මයක් ලෙස යෝජනා කර නිර්වචනය කළ හැකියයි ඔබගේ ප්‍රඥාවෙන් හා විතක්ෂණ භාවයෙන් ඔබ සිතන්නේද? ඔබගේ පූජක පියතුමන්ලා සත් ජනතාව සමග ඔබ එය අනුමත කරනවාද යන්න ඔබ එයට කැමතිද යනුවෙන්. රදවගරවරුන් දෙපැත්තටම පාහේ ඒකමතිකව ධනාත්මකව පිළිතුරක් ලබා දුන්නා. අවසානයේ 1956 නොවැම්බර් මාස 1 වන දින 12 වන පියුස් සුද්ධෝත්තම පියතුමා විසින් කන්‍ය මරියතුමියගේ ස්වර්ගාරෝපණය ලෙස නිල වශයෙන් ඩොග්මා ඔෆ් ෆේත් ලෙසට ප්‍රකාශ කරන ලදී. අන් අයගේ දැන ගැනීම සඳහා මෙය ෂෙයා කරන්න. ස්තුතියි ජෙසුපීටයි.